සියලු දෙනාම ආයිබෝවන් කියලා පිළිගන්නවා ක්‍රික්සිලොන් ටොක් YouTube channel එකට. ඉතින් අපි අදත් තරම් ආව වීඩියෝ එකක්. අපි අද කතා කරන්න හදන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ගැන. අද තේරීම් කමිටුව ගැන විශේෂ ප්‍රවෘත්තියක් නිකුත් කළා තිබුණා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්. මෙන්න මේ ප්‍රවෘත්තිය මොකක්ද කියලා තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම යන් වීඩියෝ එකට right. වීඩියෝ එක පටන් ගන්න කලින් සියලු දෙනාගේම ඉල්ලීමක් කරනවා අපේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම අමතක නොකර like එකක්, comment එකක් දාන්න මතක ඇතුව. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා විසින් අද නිවේදනයක් නිකුත් කළා තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව සඳහා නිල නාම යෝජනා කැඳවනවා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ ක්‍රීඩා සමාජ වෙත තමයි මේ පණිවිඩය යවලා තින්නේ. ඉතින් මේ දැනට තියෙන තේරීම් කමිටුවේ නිල කාලය මේ මෑත කාලීනව අවසන් වෙන නියමිතයි. ඉතින් මෙන්න මේ හේතුව නිසා නව තේරීම් කමිටුවක් පත් කරන්න තමයි මේ නාම යෝජනා කැඳවලා තියෙන්නේ මේ නිල නිවේදනයේ. දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත් කරලා තියෙන තේරීම් කමිටුවේ සභාපති ධූරය දරන්නේ උපුල් තරංග. හැමදෙනාම දන්නවා උපුල් තරංග, තරංග පරණවිතාන, ඉන්දිකත සේරම් සහ අජන්ත මෙන්ඩිස්. ඉතින් මෙන්න මේ උපුල් තරංගගේ සභාපති ධූරයෙන් සමන්විත මේ තේරීම් කමිටුව පත් වුණේ 2023 ලෝක කුසලානයෙන් පස්සේ තමයි මේ තේරීම් කමිටුව පත් වුණේ. උපුල් තරංග තේරීම් කමිටුව සභාපති ධූරය දරන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සභාපති විදියට කටයුතු කරේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රොමේෂ් කලවිතාරණ මෙන්න මේ වගේ කියන කණ්ඩායමක් තමයි උපුල් තරංගට ඉස්සෙල්ලා තේරීම් කමිටුවේ හිටියේ. ඒ තේරීම් කමිටුව 2023 ලෝක කුසලානයෙන් පස්සේ අක්‍රිය කළා තමයි මේ වර්තමාන උපුල් තරංග ඇතුළු මෙන්න මේ කණ්ඩායම තේරීම් කමිටුව පත් වුණේ. ඉතින් මේ තේරීම් කමිටුව ගැනත් අපිට තියෙන විවේචන ඇත්තරම මේ තේරීම් කමිටුව ගැන ඉස්සෙල්ලාම අපි පොසිටිව් විදියට කතා කරොත් මේ තේරීම් කමිටුව බාර ගන්නකොට ශ්‍රී ලංකා ක්‍රිකට් එක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක බාර ගන්නකොට අපේ ටීම් එක පහළ මට්ටමක හිටියේ. නමුත් මේ වර්තමානයේ වෙනකොට එක් දින ශ්‍රේණිගත කිරීම වල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අංක 4 ස්ථානයේ ඉන්නෝ. ටෙස්ට් මැච් වල 6 වෙනි ස්ථානයේත් T20 වල 8 වෙනි ස්ථානයේත් තමයි ශ්‍රී ලංකා ටීම් එකේ ඉන්නේ. ඉතින් කලින් එක් දින ටීම් එක පහළ මට්ටමක හිටියේ ශ්‍රේණිගත කිරීම වල පහළ ස්ථානවල හිටියේ. නමුත් මේ වෙනකොට එක් දින කණ්ඩායම අංක 4 ස්ථානයට දක්වා වර්ධනය වෙලා තිනවා. ඒ කියන්නේ අපේ performance හින්දා ටීම් එකේ performance ඒ වගේම මේකට තේරීම් කමිටුවේ බලපෑමකුත් තියෙනවා ඇත්තටම කතා කරොත්. ඒ වගේම ටෙස්ට් ටීම් එකේ ඉන්නේ ශ්‍රේණිගත කිරීම වල අංක 6 ස්ථානයේ. ඒක තව දුරටත් වර්ධනය වෙන්න ඕන. තේරීම් කමිටුවකට වැඩියෙන්ම ලැබෙන්නේ විවේචන. මොකද ප්ලේයර් කෙනෙක් තේරුවාම අර ප්ලේයර්ව තේරුවේ නැත්තේයි ඊට පස්සේ තව කෙනෙක්ව තේරුවාම එයා නැතුව මෙයා තේරුවයි. ඒ වගේ විවිධාකාර විවේචන තමයි තේරීම් කමිටුව වලට වැඩිපුරම තියෙන්නේ. උපුල් තරංගගේ සභාපති ධූරයෙන් සමන්විත මේ තේරීම් කමිටුව ගැන ඇත්තටම පුද්ගලිකව මටත් විවේචන තියෙනවා මේ සමහර තීරණ ගැන. එක තීරණයක් ගත්තොත් දිනේෂ් චන්දිමාල්ගේ කතාව මම ගන්නවා උදාහරණයක් විදිහට. දිනේෂ් චන්දිමාල්ව LPL එකේ performance නිසා T20 ටීම් එකට තෝරනවා. ඊට පස්සේ යම්කිසි කාලයක් දිනේෂ් චන්දිමාල් T20 ටීම් එකත් එක්ක ටුවර්ස් ගියා. අපිට මතකයි නිව්සීලන්ත ටුවර් එකක් ගියා. මෙන්න මේ වගේ ඉඳලා ඊට පස්සේ දිනේෂ් චන්දිමාල්ට බංග්ලාදේශ සංචාරයේ තරගයේදී අවස්ථාවක් හම්බ වෙනවා කණ්ඩායමේ. නමුත් ඒ තරගයේදී දිනේෂ් චන්දිමාල් performance පෙන්වන්නේ නැහැ, ෆෝම් එකට එන්නේ නැහැ. ඊට පස්සේ චන්දිමාල්ට තමන්ගේ ස්ථානය අහිමි වෙනවා. ඊට පස්සේ සිම්බාබ්වේ ටුවර් එකක් යනවා. ඒ සිම්බාබ්වේ ටුවර් එකට චන්දිමාල්ව ඇතුළත් කරන්නේ නැහැ. ඊට පස්සේ ආසියානු කුසලාන එනවා. ඒ ආසියානු කුසලානයටත් දිනේෂ් චන්දිමාල්ව ඇතුළත් වෙන්නේ නැහැ. උපුල් තරංගගේ සභාපති ධූරයෙන් සමන්විත මේ වර්තමාන තේරීම් කමිටුවට වැඩිපුරම විවේචන එල්ල වෙන්න පටන් ගත්තේ පසුගිය ආසියානු කුසලාන තරඟාවලියෙන් පස්සේ. මේ තරඟාවලියේ ෆස්ට් රවුන්ඩ් එකේදී ශ්‍රී ලංකාව හොඳට සෙල්ලම් කරලා ටේබල් টොප් විදිහට තමයි අපි සෙකන්ඩ් රවුන්ඩ් එකට තේරුවේ. නමුත් සෙකන්ඩ් රවුන්ඩ් එකේදී අපි ප්ලේයර්ස්ලා තෝරපු විදිය ඔය වගේ යම්කිසි සිදුවීම් ටිකක් වුණා. මේ ගැන නායක චරිත අසලංකත් යම්කිසි මතයක් ප්‍රකාශ කරා. ඉතින් මෙන්න මේ පරාජයෙන් පස්සේ තේරීම් කමිටුව ගැන සහ තේරීම් ගැන වැඩිපුර කතා වෙන්න ගත්තා. ඉතින් දැන් මේ වෙනකොට තේරීම් කමිටුවේ වර්තමාන තේරීම් කමිටුවේ නිල කාලය අවසන් වෙන්න ළඟයි. ඉතින් ඒ නිසා තමයි මේ නව තේරීම් කමිටුවක් පත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් අලුත් තේරීම් කමිටුවක් පත් වෙන්න තමයි මේ හදන්නේ. මෑත අතීතයේ තේරීම් කමිටුවේ සමාජිකයන් සහ සභාපතිවරුන් ගැන කල්පනා කරොත් අපිට මතකයි අසන්තද මෙල් හිටියා දෙපාරක් විතර පහුගිය මෑත අතීතයේදී. ඊට පස්සේ සනත් ජයසූරිය හිටියා, අරවින්ද සිල්වා හිටියා,
ප්‍රමෝදය වික්‍රමසිංහ හිටියා. මේ පහුගිය තේරීම් කමිටුව ගැන කල්පනා කරාට පස්සේ ඒ තේරීම් කමිටුව වල හිටපු සමාජිකයන් සාමාන්‍යයෙන් කලිනුත් ඉඳපු කට්ටිය තමයි සැරින් සැරේ පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එකම කුට්ටමක් ඇනුවා වගේ තමයි ඒ තේරීම් කමිටුව වල සමාජිකයන් විදියට හිටපු සමහර කට්ටිය ඊට පස්සේ තේරීම් කමිටු සභාපති වෙනවා. ඊට පස්සේ ඒ වගේ ඒම එකම කට්ටියක් තමයි මේ කාලෙන් කාලයට ඇවිල්ලා තියෙනවා කියලා අපිට නිකන් බැලුවාම පේන්නේ පහුගිය තේරීම් කමිටු ගැන. මෙතනදී මේ දැන් වර්තමාන තේරීම් කමිටුවේ හිටපු කවුරුත් කලින් ඉඳලා නැහැ. නමුත් මෙතනින් කට්ටිය සමහර විට ඊළඟ තේරීම් කමිටුවටත් පත් වෙන්න පුළුවන්. නමුත් මගේ පුද්ගලික මතය අනුව මම හිතනවා තේරීම් කමිටුවක් අලුතෙන් පත් වෙනකොට අලුත්ම සමාජිකයන් පිරිසක් එනවා නම් ඇත්තටම හොඳයි කියලා. මොකද එතකොට අලුත් සභාපති කෙනෙක් එනකොට අලුත් තේරීම් කමිටුවක් එනවා නම් හොඳයි පරණ කට්ටිය නැතුව. ඒ කියන්නේ කලින් ඉඳපු කට්ටිය නැතුව මේ දැන් ආවා වගේ අලුත් කට්ටියක් එනවා නම් හොඳයි. එන පුද්ගලයන් ගැන අපි කතා කරන්නේ කොයි වගේ කට්ටියක්ද කියලා. ඉතින් මේ තේරීම් කමිටුව අලුත් තේරීම් කමිටුව කොයි වගේ එකක් වෙයිද කියලා අපි බලන් යමු. කොයි කවුරු වුණත් ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් එකට හොඳ ප්ලේයර්ස්ලා ටිකක් තෝරගන්න කණ්ඩායමට. මොකද ලබන අවුරුද්දේ වර්ල්ඩ් කප් එකක් එනවා. ඊට පස්සේ ආයි එක් දින ලෝක කුසලානයක් එනවා. ඉතින් මෙන්න මේ වගේ මේ තරඟ වලට හරියන මේ විදියට මොකද කැප්ටන්ලත් එක්ක කෝච්ලත් එක්ක කතා කරලා හොඳ ප්ලේයර්ස්ලා අර ප්ලේයර්ස්ලා සමහර ප්ලේයර්ස්ලා අපි දැක්ක පහුගිය කාලේ ඒ කට්ටිය ටීම් එකට තෝරලා ගන්නවා. ඊට පස්සේ ආයි එකපාරටම හලනවා. ඒ වගේ ඒ ප්ලේයර්ස්ලාට අසාධාරණයක් වෙන්නේ නැතුව ස්ටැට්ස් ගැන කල්පනා කරලා හොඳට මැච් ගැන ස්ටැට්ස් ගැන තේරීම් කමිටුවේ තීරණ ඇත්තටම බලපානෝ ටීම් එකේ ජයග්‍රහණ වලට. ඒ නිසා තේරීම් කමිටුව කෝච් සහ කැප්ටන් මේ කට්ටිය කතා කරලා තමයි ඩිසිෂන්ස් ගන්න. ඒ නිසා තේරීම් කමිටුව ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඍජුවම බලපෑම් කරන තැනක්. ඒ නිසා අපි ඇත්තටම බලන් ඉන්න කොයි කට්ටියද පත් වෙන්නේ කියලා. කොයි කවුරු පත් වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සුබදායී වෙන තේරීම් කමිටුවක් පත් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක මෙච්චරයි. channel එක subscribe කරන්න මතක ඇතුව. එහෙනම් අපි ගිහින් එන්නම්. සියලු දෙනාටම ජය වේවා. right. Woo!